ආයිබෝවන් ඔන්න දෛශික ගානක් මේක සාමාන්‍යයෙන් කෙටි ප්‍රශ්නයකට හම්බ වෙන ගානක් තමයි අද කතා කරන්නේ. බලන්න මේක දීලා තියෙනවා ඒකක දෛශික දෙකක්. ඒකක දෛශික දෙකක එකතුව සමාන වෙලා තියෙනවා C කියලා තවත් ඒකක දෛශිකයක. අපෙන් අහන්නේ එම ඒකක දෛශික දෙකෙහි අන්තරය. එම අන්තරෙහි මාපාංකය. හරි. ඔයාලට මතක තියෙන්න ඕන මේ වගේ දෛශික දෙකක අන්තරයක මාපාංකය අහනවා නම් දෛශිකවල තිත්ගුණිතය තමයි තියරිය. එතකොට දෛශික තිත්ගුණිතය තියරියේ A ඍණ B ගේ මාපාංකයනේ අහන්නේ. ඔයාලට පුළුවන් වෙන්න ඕන අනිවාර්යෙන් මේක හිතා ගන්න. මෙයාව ගන්න වෙන්නේ A ඍණ B කියන දෙන්නගේ තිත්ගුණිතය සලකලා. අන්නේ තිත්ගුණිතය සලකුවට පස්සේ තමයි A ඍණ B ගේ මාපාංකයට උත්තරේ ගන්න පුළුවන්. හරි. එතකොට මෙතන අපිට දීලා තියෙනවා දත්තයක්. ඒ තමයි A ධන B ගේ එකතුව C කියන කෙනාට සමාන වෙනවා කියන එක. අපි මෙයාව ගාන හදාගෙන යනකොට ගාන අතරමඟදී හම්බ වෙනවා මෙන්න මේ දෙන්නගේ තිත්ගුණිතය ගත්තට පස්සේ A සහ B අතර කෝණය. හරි. එහෙම නැත්නම් අපිට හම්බ වෙනවා A.B කියන කෙනා. A.B කියන කෙනා අපි දන්නේ නැති නිසා අපිට මේ ගාන නැදදී හිර වෙනවා. අන්නේ හිරවීම නවත්තන්න තමයි මෙතන අපිට දත්තය දෙන්නේ. ඒ කියන්නේ ඔයාලට තේරෙන්න ඕන A.B කියන කෙනාව අපිට මෙන්න මෙතනින් ගන්න පුළුවන්. මෙතනින් A.B ගන්න නම් මෙතනටත් දෛශිකවල තිත්ගුණිතය දාන්න වෙනවා. එතකොට මෙතන දෛශිකවල තිත්ගුණිතය දානකොට මම මේ ප්‍රකාශනය එක කියලා අරගෙන මේ එක කියන ප්‍රකාශනය එකේම තිත්ගුණිතය දානවා. එක ඩොට් එක විදියට. එතකොට වම් පැත්තේ A ධන B ඩොට් A ධන B. අපිට දකුණු පැත්තේ හම්බ වෙනවා C.C. මේ පැත්තේ මුලින්ම කරන්නේ වරහන ඉවත් කරගන්න එක. ඒතර වරහන් ඉවත් කිරීම සාමාන්‍ය විදියට මෙයාව මේකෙන් ගුණ කරාම A.A විදියට ලියන්න පුළුවන්. මෙයාව මෙයාගෙන් A.B අයි මෙයාව මෙයාගෙන් A.B අන්න A.B ඒව දෙන්නෙක් කෙනෝ දෙකයි A.B කියලා ලියන්න පුළුවන්. ධන B.B සමානයි C.C. අනිවාර්යෙන් මතක තියාගන්න දෛශිකවල තිත්ගුණිතය දානකොට මේ මැද ඩොට් එක තියන්න ඕනේ. ඩොට් එක නැත්නම් දෛශිකවල දෙන්නේගේ ගුණිතයක් කියන එකට අර්ථ දැක්වීමක් ගණිතය තුල හඳුන්වා දීලා නැහැ කියන එක අර්ථ දක්වලා නැහැ තාම. හරි. එතකොට A.A කියන්නේ දෛශික තිත්ගුණිතයේ අර්ථ දැක්වීමෙන් මාපාංකයේ වර්ගය. මෙතන 2යි මාපාංක A මාපාංක B මෙතනදී දෛශික තිත්ගුණිතයේ අර්ථ දැක්වීමෙන් A සහ B අතර කෝණය θ කියලා ගත්තොත් A සහ B අතර කෝණයේ cos අගය එවත් cos θ ධන මාපාංක B ගේ වර්ගය සමානයි මාපාංක C ගේ වර්ගය. ඔයාලා දන්නවා මේ තියෙන ඒකක දෛශික. ඒකක දෛශිකයක මාපාංකය 1යි. මාපාංකයේ එකේ වර්ගය 1යි. මෙතනත් 1යි. cos θ මෙතනත් 1යි මෙතනත් 1යි. මේක සුළු කරාට පස්සේ අපිට cos θ ට හම්බ වෙනවා ඍණ 1 යට 2ක්. මේ එකට මේක කපලා මේක අනිත් පැත්තට අරන් ගිහින් දෙකෙන් බෙදුවහම cos θ ඍණ භාගය. මේ cos θ ගේ අගය අපිට ඕනි වෙන්නේ මෙන්න මෙයාගේ මාපාංකය හොයනකොට. මෙයාගේ මාපාංකය හොයන්නේ කොහොමද කියන එක ගැන මම මුලදීම පොඩ්ඩක් මතක් කරා. A ඍණ B කියන දෛශිකයේ මාපාංකය හොයන්න නම් ඔයාලට සිද්ධ වෙනවා A ඍණ B. එයාගේම තිත්ගුණිතය දාන්න. එතකොට මේ පැත්තේ අපිට පුළුවන් වරහන ඉවත් කරන්න. ඒතර වරහන ඉවත් කිරීමෙන් අපිට හම්බ වෙනවා A.A මෙයා මෙයාගෙන් ගුණ කරා. මෙයාව මෙයාගෙන් ගුණ කරාම A.B මතක තියාගන්න මැද ලකුණ ඍණ නිසා ඍණ A.B වෙනවා. මෙතනත් මැද ලකුණ ඍණ නිසා ඍණ A.B වෙනවා. ඍණ A.B ඍණ A.B ඍණ 2යි A.B. මේ දෙන්න ගුණ කරාම ඍණයි ඍණයි ගුණිතයක් ධන B.B. සමාන ලකුණෙන් වම් පැත්තට අපිට පුළුවන් දෛශික තිත්ගුණිතයේ අර්ථ දැක්වීම දාන්න. හැම වෙලාවෙම දෛශික තිත්ගුණිතයේ කරන්න තියෙන දේවල් දෙකයි. පළවෙනි දේ වරහන ඉවත් කරගන්න එක. දෙවෙනි දේ දෛශික තිත්ගුණිතයේ අර්ථ දැක්වීම දාන එක. අපි පළවෙනි දේ මේ ගාන ඇතුළේ කරා. අපි ඊළඟට කරනවා දෙවෙනි කාරණාව දෛශික තිත්ගුණිතයේ අර්ථ දැක්වීම. එක වගේම දෙන්නේගේ තිත්ගුණිතය
දෛශික තිත්ගුණිතයේ අර්ථ දැක්වීම. අපි වම් පැත්තට දැම්මොත් a ඍණ b ගේ මාපාංක ආයි මෙතනිනුත් එනවා a ඍණ b ගේ මාපාංක එක වගේම දෛශික දෙකක් අතර කෝණයාංශක බිඳුවයි. a ඍණ b ගේ මාපාංක a ඍණ b ගේ මාපාංක කියන්නේ එයාගේ වර්ගය. එක වගේ දෛශික දෙකක් අතර කෝණය බිඳුවක් නිසා cos බිඳුව. මාපාංක a මාපාංකයේ වර්ගය. ඍණ දෙකයි මාපාංක a මාපාංක b අන්න දෛශික තිත්ගුණිතයේ අර්ථ දැක්වීමෙන් a සහ b අතර කෝණය θ කියලා අපි ගත්තා. එතකොට මෙතන ලියවෙන්නේ a දෙන්න අතර කෝණය cos θමයි. ධන මාපාංක b ගේ වර්ගය. cos බිඳුව අපි දන්නවා අග 1යි කියලා. මම මෙතනින් ගන්න වෙන් කරන්නම්. a ඍණ b ගේ මාපාංකයේ වර්ගය සමානයි. මාපාංක 1යි. එකේ වර්ගය 1යි. මෙතනත් 1යි මෙයත් 1යි. අන්න cos θ ගේ අගය දැන් අපි කලින් හොයාගත්තාගෙන් ආදේශ කරන්න පුළුවන් ඍණ භාගයක් විදියට. මෙතන 1යි. a ඍණ b ගේ මාපාංකයේ වර්ගය. ඍණයි දෙන්නේගේ ගුණිතයක් අවසානයේ ධන වෙනවා. මේ දෙකට දෙක කවන්න පුළුවන්. මෙතනගේ 1යි මෙතන එතකොට ධන 1යි. මෙතන නුත් ධන එකක් එන්නේ. එතකොට a ඍණ b ගේ මාපාංකයේ වර්ගය 3යි. a ඍණ b ගේ මාපාංකය මූල 3යි. මේක තමයි අපෙන් අහන ප්‍රශ්නේ පිළිතුර. සාමාන්‍යයෙන් මේ වගේ ගාණක් පාර්ට් A එකට ඔයාලට හම්බ වෙන්නේ සාමාන්‍යයෙන් මිනිත්තු 5ක් වගේ කාලයක් ඇතුළත මේ වගේ ගාණක් try කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. හරි එහෙනම් ඊළඟ දවසේ තවත් ගාණක් එක හම්බ වෙමු. ජය වේවා.